ආයිබෝන් දුවේ පුතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දහම් පාසල අවසාන සහතික පත්‍ර විභාගය 2026 වර්ෂය සඳහා කැසට් කරලා තිබෙනවා. ඒ අනුව 2025 වර්ෂයට නියමිත දහම් පාසල අවසාන සහතික පත්‍ර විභාගය සඳහා ආයුධ පත් කැදවීම සිදු කරන අතර විභාගයේ 2026 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ විභාගය සඳහා ආයෝජනය කරන සෑම ආයෝජනකරුවෙක්ම පහත දක්වා තියෙන සුදුසුකම් අතරින් යටත් කවර හෝ එක් සුදුසුකමක් සපුරලා තියෙනවා. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මයේ ඇතුළු විෂයන් 6කින් සමස්ත සිටීම හෝ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන දහම් පාසල් ශ්‍රේණි විභාගයෙන් 10 ශ්‍රේණි විභාගයේ සමස්ත සිටීම කියන මේ දෙකින් එකක් ඔහු විසින් සපුරා යුතු තිබිය යුතු සුදුසුකම් විදියට සලකන්නට පුළුවන්කම තියෙනවා. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ 2025 11 6 වන දින දක්වා ලියාපදිංචි සියලු දහම් පාසල් සඳහා මේ වන විට මෙම විභාගය සඳහා අවශ්‍ය කරන උපදෙස් පත්‍ර සහ ආයුධ පත්‍ර යොමු කරලා තියෙනවා. ඒ වගේම එසේ නොමැති නම් www.donate.lk කියන වෙබ් අඩවිය මගින් භාගත කිරීමේ පහසුකම සලසලා තියෙනවා. ඒ වගේම කවර හෝ පුද්ගලයෙකුට බාහිර අධිපතිවරයෙක් විදිහට මෙම විභාගයට පෙනී සිටීමට අවශ්‍ය අවස්ථාව සලසලා දෙන්නේ නැහැ. හැමදිනම අර කලින් කිව්ව සුදුසුකම් කියන්නේ බුද්ධ ධර්මයේ ඇතුළු විෂයන් 6ක් සමත් වීම හෝ 10 ශ්‍රේණි විභාගයේ සමත් දහම් පාසල් 10 ශ්‍රේණි විභාගය සමත් සිටී නම් ඔහු තමන්ගේ පදිංචියට ආසන්නම දහම් පාසල මගින් රුපියල් 200ක විභාග ගාස්තුවක් ගෙවර විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන විදිහට සියලුම ප්‍රධානාචාර්යවරුන්ට දැනුම් දීලා තියෙනවා. ආයුධපත් බාර ගැනීමේ දිනය 2026 6/26 දිනට ආරම්භ වෙලා 2026 7/27 දිනෙන් අවසන් වෙනවා. මේ අවසාන දිනය දක්වා රැඳී නොසිට කල් වේලා ඇතුව තම ආසන්නයේ තිබෙන දහම් පාසල් වෙත ගිහිල්ලා තමන්ට මේ විභාගය සඳහා සූදානම් වීම සඳහා ආයුධ පත්‍ර යොමු කරන ලෙස කාර්මිකව මතක් කරනවා. ඒ වගේම මේ සෑම විෂයක් සඳහාම එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා ලකුණු 30ක් ඉන්නවා. බිඳුවේ සිට ලකුණු 34 දක්වා අසමත් විදිහට ෆේල් F එකක් හම්බ වෙනවා. 35 54 සමත් S එකක් හම්බ වෙනවා. 55 69 අතර C එකක් හම්බ වෙනවා. 70 100 අතර D එකක් නැත්නම් විශිෂ්ට සම්මානයක් ඉගෙන ගැනීමේ හැකියාව පවතිනවා. විභාග විෂය නිර්දේශය 1993 ඉඳන් ගත්තට පස්සේ අපිට මේකේ ප්‍රශ්න පත්‍ර තුනක් තියෙනවා. බුද්ධ චරිතය, ඒ වගේම බුද්ධ ධර්මයේ මහා පාලි භාෂා පරිචය, ශාසන ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය කියන විෂයන් හතර සඳහා මේ විෂයන් සඳහා ඔබට මුහුණ දීමේ හැකියාව තියෙන අනුව පළමු ප්‍රශ්න පත්‍රයේ බුද්ධ චරිතය මේ ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විත වෙනවා. ඒ වගේම දෙවැනි ප්‍රශ්න පත්‍රයේ බුද්ධ ධර්මයේ හා පාලි භාෂා පරිචය මේ ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විත වෙනවා. ඊට පස්සේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ශාසන ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කොටස් 2කින් සමන්විත වෙනවා. දෙවැනි ප්‍රශ්න පත්‍රයේ බෞද්ධ සංස්කෘතිය එක ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විත වෙනවා. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 2026 6/26 කැසට් නිවේදනයේ මගින් ඔබට වැඩිදුරටත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔබත් විභාගයේ සඳහා සූදානම් වෙනවා නම් ඔබට අත්ලක් වීමට අපි සූදානම් නිසා අපගේ මේ YouTube channel එක subscribe කර තබා ගන්නා ලෙස මතක් වෙනවා. ඔබ සැමට පෙරවන් සරණයි.